කොනිචිවා මගේ නම ශාන්තිසිරු මං ආවේ ගාල්ල කරන්දිනේ ඉඳන් මේ මට මේ ක්ලාස් එක ගැන ආරංචි වුණේ මගේ අයියා කෙනෙක්ගෙන් දැන් ඉන්නේ ජපන් වල එයා ගිහිල්ලා දැන් අවුරුද්දක් වෙනවා අවුරුද්දෙන් එයා ලොකු ගේමක් ගහගෙන තැනකට ඇවිල්ලා ඉන්නවා මටත් ඒ ගැන අයියා කියලා අයියම තමයි මම ක්ලාස් එකට ඇවිල්ලා මම මුල් කාලේ පොඩ්ඩක් මට චුට්ටක් අමාරු වුණා. පස්සේ සෙන්සේගේ වචන සෑහෙන විතර වැදුනා. ඊට පස්සේ ක්ලාස් ගන්න ආසෙදිලා මම ක්ලාස් ගියා. ඊකට එක දවසක්වත් ක්ලාස් කට්ටුනේ නැහැ. මේ ඊට පස්සේ මගේ ජීවිතේ මම හිතාගත්තා මම ගේමක් ගහ ගන්නවා කියලා. ඊපස්සේ මගේ පන්තියට මම ආදරේ හැමදාම පන්ති ගියා. සෙන්සේ කියන දේ අහගත්තා. පාඩම් කරා හැමදේම කරා. ඊට පස්සේ ඩොකියුමන්ටේෂන් වලදී ස්ටාෆ් එකේ මිත්‍ර සෑහෙන උදව් කරා. හොයලා බැලුවා කියන අපේ නිදි මරාගෙන අපේ වැඩ කරලා දුන්නා. මේ ස්ටාෆ් එකේ මිත්‍ර සෑහෙන අපි වෙනුවෙන් කැපවීමක් කරා. ඒ කැපවීමට ගොඩක් ස්තුති කරන්න ඕනේ මිස්ලට. සෙන්සේ සේවාන් අපි වෙනුවෙන් සෑහෙන ලොකු සහායක් ගත්තා අපිව ජපානට යවන්න. ඒ හීනේ අද හැබෑ වෙලා තියෙනවා. ඉතින් මට කියන්න තියෙන්නේ එන්න මේ ජපන් ක්ලාස් එකට ඩේටා ටෙක් ලංකා ජපන් ආයතනයට අවිල්ල බලන්න කොහොමද ඔයාලගේ අත්දැකීම කියලා එක සැරයක් හරි අවිල්ල බලන්න. හැමදාම කියන්න තියෙන්නේ ඩේටා ටෙක් නම් වැජබේවා කියලා. ඉතින් මගේ ජීවිත කතාවේ ඇත්තටම දුක්බරයි සෑහෙන්න. එදා ඒ ලාම්ම කරන් කන ජාතියක් කියන හැඟීම එදා ඇති වුණා. ඇත්තටම කිව්වොත් ක්ලාස් එකට ඇවිල්ලා සෑහෙන ලොකු ගේමක් ගහගත්තා. ඉතින් කියන්න සතුටුයි ඔයාලත් ඇවිල්ලා බලන්න. ඩේටා ටෙක් තමයි සමදාම වැජ වේවා. ඩේටා ටෙක් ලංකා ජපාන් ආයතනයට ඇවිල්ලා බලන්න. ඔයාලගේ ජපාන් සීනේ සබාව වේවි. මම වගකීමෙන් කියනවා ඩේටා ටෙක් ලංකා රෙකමන්ඩ් කරනවා. තුමාරිගාසෝ ගොඩහිමස්.